හායි සුබ දවසක් සුදු කොච්චි channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ පොල් කේක් එකක්. මේකේ විශේෂත්වය තමයි මේක වෙඩින් කේක් රසට තමයි මේ පොල් කේක් එක අපි හදන්නේ. ඉතින් අපි බලමු මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. දැන් අපි මුලින්ම මේකට පොල් පැණි එක හදාගෙන ඉන්නවා. පොල් පැණි එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා දැන් බලමු. මේකට මුලින්ම ඕනේ පොල් ග්‍රෑම් 500ක් විතර ඕනේ. සීනි ග්‍රෑම් 150ක් තියෙනවා මෙතන. ඊට පස්සේ හකුරු ග්‍රෑම් 100ක් තියෙනවා. වැනිලා තේ හැඳි දෙකක්, සුවඳ කුඩු සල්පයක්. ඊට අමතරව පොල් කේක් එක හදන්න පාන් පිටි මෙතන ග්‍රෑම් 150ක් තියෙනවා. රුලන් ග්‍රෑම් 350ක් තියෙනවා. ටූටි ෆෘටි ග්‍රෑම් 100ක් තියෙනවා. රටින්දි තියෙනවා ග්‍රෑම් 250ක්. ප්ලම්ස් තියෙනවා ග්‍රෑම් 100ක්. කොළපාට චෙරි පුහුල් තියෙනවා ග්‍රෑම් 100ක්. මෙතන කැන්ඩි පීල් තියෙනවා ග්‍රෑම් 100ක් එක. රතු පාට චෙරි පුහුල් එක තියෙනවා ග්‍රෑම් 100ක්. කජු තියෙනවා ග්‍රෑම් 100ක්. බේකින් සෝඩා තේ හැන්දක් ඕනේ. රෝස් එසන්ස් තේ හැන්දක් ඕනේ. බේකින් පවුඩර් තේ හැඳි දෙකයි. මෙතන තියෙන සූරගත් ලෙමන් පී එකකින් සල්පයක්. එහෙනම් දැන් අපි යමු පොල් පැණි එක හදන්න. හරි. දැන් අපි පොල් පැණි එක හදන්න සීන් ටික කැරමල් කරගෙන ඉමු. දැන් අපි සීනි එක කැරමල් වේගෙන එන්නේ. අපි ඒකට දැන් හකුරු ටිකක් දාගමු. දැන් මේකට අපි වතුර ටිකකුත් දානවා. දැන් මේකේ මේ සීනි සහ හකුරු හොඳින් දිය වෙනතුරු හැඳිගා ගන්න. දැන් අපි මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගමු. සුවඳ කුඩු සල්පියකුත් එකතු කරගමු. අපි දැන් මේකට පොල් ටික එකතු කරගමු. දැන් මේකට මේ රුලන් 350ත් එකතු කරගමු. හොඳින් කලවම් කරගන්න. දැන් අපේ පොල් පැණි එක හැදිලා ඉවරයි. අනෙක් ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරන්න මේක නිවිලා තියෙන්න ඕනේ. අපි නිවුනට පස්සේ ඒ ටික එකතු කරමු. දැන් මම මේ පාන් පිටියකට බේකින් පවුඩර් තේ හැඳි දෙකයි බේකින් සෝඩා තේ හැඳයි මිශ්‍ර කරගත්තා. ඒක දැන් මේ මිශ්‍රණයට එකතු කරන්න ඕනේ. මේක හොඳින් මිශ්‍ර කරගන්න මේ පාන් පිටියට. දැන් මේකට මේ රෝස් එසන්ස් තේ හැඳි දෙකක් විතර දාගන්න. ඊට පස්සේ රටින්දි ටික එකතු කරගමු. ප්ලම්ස් ටික, ටූටි ෆෘටි, ඊට පස්සේ චෙරි පුහුල් ටික, candy peel,
දැන් මේ ටික මේ හොඳට අපි කලවම් කරමු. මට චූටි දෙයක් අමතක වුණා. අර අපි ගත්තර ලිමන් ලෙලි ටික අන්න ඒ ටිකක් දාගන්න ඕනේ. මේ තියෙන අපි අනාගත්ත මිශ්‍රණය. දැන් මේක අපි ට්‍රේ එකට දාගමු. දැන් අපි මේක ට්‍රේ එකට දාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් ප්‍රී හීට් කරලා පැයක් විතර බේක් කරගන්න. අපි මේක දැන් oven එකට දාගමු. මේ තියෙන අපි හදාගත්ත පොල් කීක් එක. දැන් ඔයාලට පුළුවන් මේ වගේ රස පොල් කීක් එකක් වෙඩින් කේක් ස්ටයිල් එකට හදාගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පොල් කීක් එක. මේ ඇතුළු පේන විදිය. මේ වගේ මම දාන අලුත් වීඩියෝස් බලාගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් මං අදට යනවා. ඔයාලට සුබ දවසක්.